අපි බලමු අපි කොහොමද glow කියන light වර්ගය නිර්මාණය කරගන්නේ කියලා. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ මෙම create tab එකේ තිබෙන මෙම light යන බටන් එක ක්ලික් කර විට එහි තිබෙන මෙම object type යටතේ තිබෙන මෙම omni යන light එක select කර ඉන්පසුව ඔබට කැමති viewport එකක මේ ආකාරයෙන් එක්වරක් ක්ලික් කිරීමකින් ඔබට පුළුවන් omni light එකක් ලබා ගැනීමට. ඉන්පසු මෙම select and move tool එක ක්ලික් කර මෙම create modify motion display utilities යන tabs වලින් මෙම modify tab එක ක්ලික් කර විට ඔබට පුළුවන් එම omni light එකේ properties ලබා ගැනීමට. ඔබට මෙම properties මේ ආකාරයෙන් බැලීමට අපහසු නම් ඔබට පුළුවන් මේ ආකාරයෙන් ඔබගේ mouse pointer එක මේ ආකාරයෙන් වෙනස් වන ස්ථානයක් බලා ඔබගේ right mouse button එක ක්ලික් කර විට මේ ආකාරයෙන් menu එකක් ඔබගේ තිරේ විවෘත වෙනවා. එහි මෙම close all යන විධානය ලබා දීම මගින් ඔබට පුළුවන් එම විවෘත වී තිබෙන සියලුම properties menus මේ ආකාරයෙන් නැවතත් close කර ගැනීමට. එහි ඔබට පෙනෙනවා ඇති මේ ආකාරයෙන් atmospheres and effects වශයෙන් සඳහන් වූ property menu එකක් මේ ආකාරයෙන් අවසානයේ දිස්වනවා. එය මේ ආකාරයෙන් විවෘත කරගෙන එහි add delete එම setup වශයෙන් icons නැතිනම් buttons තුනක් ඔබට දිස්වනවා ඇති. එයින් මෙම add යන බටන් එක ක්ලික් කර විට add atmospheres or effects වශයෙන් සඳහන් ඇති window එක ඔබගේ තිරේ විවෘත වෙනවා. එම window එකේ මේ ආකාරයෙන් සුදු පැහැති කොටුවෙහි volume light එම lens effect වශයෙන් සඳහන් වී ඇති වචන දෙකක් ඔබට දිස්වනවා ඇති. එයින් මෙම lens effects යන වචනේ select කර okay ක්ලික් කරන්න. ඉන්පසු ඔබට පෙනෙනවා ඇති මා ඒ select කර වචනය මෙම ස්ථානයේ තිබූ මෙම කොටුවෙහි දක්වන ආකාරය. මා මෙම lens effect යන වචනය මෙම ස්ථානයේ select කර ඉන්පසු මෙම setup යන බටන් එක ක්ලික් කර විට මේ ආකාරයෙන් rendering effects වශයෙන් සඳහන් වී ඇති window එකක් මාගේ තිරේ විවෘත වෙනවා. එහි effects එම lens effect parameters lens effect globals වශයෙන් මේ ආකාරයෙන් කොටස් තුනකට වෙන් වී ඇති ආකාරය ඔබට පෙනෙනවා ඇති. main මා මෙම lens effect parameters වශයෙන් සඳහන් වී ඇති ස්ථානයේ තිබෙන මෙම glow ring ray auto secondary manual secondary star streak වශයෙන් මේ ආකාරයෙන් වචන කිහිපයක් දිස්වනවා. මා main මෙම glow යන වචනේ select කර මෙම දක්වන ඉහිස් දෙකෙන් මෙම ඉහළින් දක්වන ඉහිස මේ ආකාරයෙන් ක්ලික් කර විට ඔබට පෙනෙනවා ඇති මා මෙම select කර glow යන වචනය මේ මාගේ දකුණු පසින් තිබෙන මෙම කොටුව තුලටත් පැමිණී ඇති ආකාරය. මට මෙම කොටුවෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් මෙම ඉදිරියට ඉහිස තිබෙන මෙම කොටුවට යටින් තිබෙන මෙම කොටුව ක්ලික් කිරීම මගින් මට හැකියාව තිබෙනවා එය ඉවත් කර ගැනීමට. මෙහිදී මා glow යන light එක සාදා ගන්නා බැවින් මට හැකියාව තිබෙනවා මේ ක්ලික් කර මේ වලසට ලබා ගැනීමට. ඉන්පසුව මට පුළුවන් මාගේ මෙම mouse pointer එක ආධාරයෙන් මෙම lens effect globals වශයෙන් සඳහන් වී ඇති ස්ථානයේ තිබෙන එම glow යන light එකේ තිබෙන properties යම් යම් වෙනස්කම් සිදු කර ගැනීමට මට හැකියාව තිබෙන මෙම size යන ස්ථානයෙන් මට එම glow යන light එක කුමන ප්‍රමාණයකින් යුක්ත වූ වනවාද යන්න සාදා ගැනීමට මා මෙහි 200 වශයෙන් සඳහන් කරනවා. එමෙන්ම මෙම glow element යන ස්ථානයේ මට පුළුවන් එහි size එක වෙනස් කර ගැනීමට. මෙහිදී මා 100ක් ලබා දෙනවා එයට. ඉන්පසු මට පුළුවන් මෙයින් මෙම intensity යන වචනේ 500ක් හෝ 150ක් යන මේ ආකාරයෙන් මට ලබා දෙන්න පුළුවන්. ඉන්පසු මා
මෙය ක්ලෝස් කර රෙන්ඩර් ප්‍රිවිව් එකක් මා බලාගෙන ඉන්න අවශ්‍ය නම් මේ පර්ස්පෙක්ටිව් view port එක මේ ආකාරයෙන් සිලෙක්ට් කර මා මේ quick render යන බටන් එක ක්ලික් කරහොත් මට මෙහිදී බලා ගැනීමට හැකියාව තිබෙනවා. මා සාදාගත් එම glow light එක මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය පරිදි glow light එකක්